මටත් ඔබටත් තියෙන විශේෂ ගැටලුවක් පිළිබඳව තමයි මම අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේක මට තියෙන විශේෂම ගැටලුවක්. මෙම ගැටලුවට විසඳුමක් මා තුළ නැහැ. මම හිතනවා ඔබ මම මේ කියන දේවල් හොඳින් අහගෙන ඉඳලා ඒ පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත් කරනවා නම් මෙම ගැටලුව විසඳ ගන්න මටත් ඔබට මේ ගැටලුව තියෙනවා නම් ඔබටත් මේ අහගෙන ඉන්න අයටත් මම හිතන්නේ ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙයි කියලා. දැන් ඔබ බෞද්ධයෙක් විදිහට නැත්නම් මම බෞද්ධයෙක් විදිහට අප විසින් මූලික වශයෙන්ම දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. දැන් පළවෙනි එක තමයි අපට ඇත්තටම නිවන් ලබන්න පුළුවන්ද? දැන් බුදුන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරපු විශේෂම ඉතාමත්ම වැදගත් නමුත් අපගේ අවධානය යොමු නොවුණු සූත්‍රයක් තමයි මේ අක්කන සූත්‍රය කියන්නේ. දැන් ඔබ අහලා තියෙනවා දැන් අපිට නිවන් ලබා ගැනීම සඳහා අපිට පාසලේ උගන්ලා තියෙන්නේ අපිට මේ ෂණ සම්පත්තිය තියෙන්න ඕනි කියලා. අපි ඇත්තටම මේක කන සම්පත්තිය කියන එක. මොකක්ද මේ කන කියන්නේ? කන කියන්නේ දැන් නිවන කියන්නේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ. කියන්නේ රාග දෝස මෝහ අපිට කපා හරින්න පුළුවන් නම් අන්න අපිට නිවන ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කන සම්පත්තිය කියන්නේ මේ රාග දෝස මෝහ කපා හරින්න පුළුවන් සම්පත්තිය ඔබට මට තියනවාද? මෙන්න මේ සම්පත්තියට අපි කියන කන සම්පත්තිය කියලා. මේ කන සම්පත්තිය නැත්තම් අක්කනෝ. දැන් බුදුන් වහන්සේ විශේෂයෙන්ම මෙසේ මේ කන සම්පත්තිය නැති කණ්ඩායම් 8ක් පිළිබඳව මේ සූත්‍රයේ දක්වලා තියෙනවා. මම මේ සූත්‍රය පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට අදාළ මේ ගැටලුව පිළිබඳව ඉතරයි මම ඔබත් සමග කතා කරන්නේ. දැන් බුදුන් වහන්සේ මේක හිතාමතාම සංඝයා වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක්. මත කලින් මේ පිළිබඳව භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් කරුණු විමසලා තියෙනවා. දැන් බුදුන් වහන්සේ කියනවා විශේෂයෙන්ම මෙන්න මේ කණ්ඩායම් 8ට නිවන් ලබන්න බෑ. ඒ අයට කන සම්පත්තිය නැහැ. ඒ අය අක්කනෝ අසමයෝ. කවුද මේ කණ්ඩායම් 8න් මේ මට වැදගත් කණ්ඩායම ගැන විතරයි මම මේ කතා කරන්නේ. කෙටියෙන්ම කියනනම් එහෙම දැන් නිරයන් උප්පන්නෝක යම් කෙනෙක් නිරේ ඉපදිලා ඉන්නවනම් එහෙම නැත්නම් තිරච්ඡාන යෝනින් උප්පන්නෝ. ඒ කියන්නේ මේ තිරච්ඡයේ තියෙන නැත්නම් සත්තුන්ගේ මේ සත්ත්ව ලෝකේ ඉපදිලා ඉන්නවනම් එහෙම නැත්නම් පෙත්ති විෂයන්. ඒ කියන්නේ പ്രേත විශේෂෙහි ඉපදිලා ඉන්න කෙනෙකුට. ඒ වගේම දීඝායුකන් දේවනිකායෙන් උප්පන්නෝ. ඔබ දන්නවා මේ දීර්ඝ ලෝක දීර්ඝ දේවනිකායන් පිළිබඳව අපි කතා කරනවා. බ්‍රහ්ම ලෝක 4ක් පිළිබඳව කතා කරනවා. මෙන්න මේ වගේ ඉපදිලා ඉන්න අයට මේ කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ අයට කන සම්පත්තිය නැහැ. ඒ අයට බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මය අහන්න ලැබෙන්නෙත් නැහැ. ඔවුන්ට නිවන් ලබා ගැනීම සඳහා ඔවුන්ට ඒ සම්පත්තිය නැහැ. දැන් මගේ අවධානය යොමු වෙන්නේ මේ මට ගැටලුවක් තින්නේ මෙන්න මේ පස්වෙනි කණ්ඩායම පිළිබඳව. මොකද්ද මේ පස්වෙනි කණ්ඩායම? පච්ඡන්ති මේසු ජනපදේසු පච්ඡා ජාතෝ. යම් කිසි පුජ්‍යලයක් මේ ප්‍රත්‍යන්ත දේශයක උපදිනවා නම් ඒ ප්‍රත්‍යන්ත දේශයේ උපදින අයටත් මේ කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. දැන් අපි දන්නවා දැන් මජ්ක්‍ධිමේසු දේසු ජනපදේසු දැන් බුදුන් වහන්සේ කෙනෙක් උපදින්නේ නැත්නම් බිහි වෙන්නේ මජ්ක්‍ධිමේසු දේසු ජනපදේසු. අපි කතා කරන භාෂාවෙන් නම් මධ්‍යම දේශයේ. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉදිරිපත් කරලා තියෙනවා මේ මධ්‍යම දේශයේ පිළිබඳ යම් කිසි සටහනක්. ඔහු කියන්නේ මේ මජ්ක්‍ධිම දේශු කියන්නේ බුදු පියා බුදුමව එතකොට මහරහතන් වහන්සේලා ආගසව් මේ උපාසක උපාසිකා බික්කු බික්කුනි මේ හැම කට්ටියම මේ හැම අයම උපදින ප්‍රදේශය තමයි මේ මජ්ක්‍ධිම දේශු කියන්නේ. මජ්ක්‍ධිමේසු දේශ ජනපදේසු කියන්නේ. එතකොට දැන් බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මේ එහෙම නැත්නම් අපි ගත්තොත් ත්‍රිපිටකයට අනුව සූත්‍ර ගණනාවක්ම තියෙනවා. මම පසුව ඔබට මේවා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මේ සූත්‍ර මොනවද කියලා. ඔබ අනිවාර්යයෙන්ම දැන් නිවන් ලබන්න නම් ඔබට කන සම්පත්තිය තියෙන්න ඕනි. මේ කන සම්පත්තිය ලැබෙන්නේ මජ්ක්‍ධිමේසු දේජේසු ජනපදේසු පච්චා ජාතෝ අයට පමණයි. මධ්‍යම දේශයේ උපදින අයට පමණයි. ඔබ උපදින්නේ
මේ ප්‍රත්‍යන්ත දේශයක නම් ඔබට කන සම්පත්තිය නැහැ කියලා බුදුන් වහන්සේ ඊ타මාත්ම ඍජුවම දේශනා කරලා තියෙනවා. දැන් මට ගැටලුවක් තියෙනවා. දැන් අපි ඉන්නේ ප්‍රත්‍යන්ත දේශයක නම් එතකොට අපිට කන සම්පත්තිය නැහැ නේද කියන එක. ඒතර මේ පිළිබඳව මේ බුදුන් වහන්සේ මේ අක්කන සූත්‍රයේ දක්වලා තියෙන කොටස අපි විස්තරාත්මකව හොයලා බලමු. හොඳයි. ඔබ මේ දකින්නේ අක්කන සූත්‍රයේ කොටසක්. කියන අපගේ ප්‍රස්තුතයට අදාළ කොටස තමයි ඔබ මේ දකින්නේ. ඔබ විසින් සම්පූර්ණ සූත්‍රයම කියවිය යුතුයි කියලා මම ඔබට කලිනුත් කිව්වා. දැන් මේ කොටසේ සඳහන් වෙනවා පුනංචපනං භික්ඛවේ අයංච පුද්ගලෝ පච්ඡන්තිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. සෝච හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු. යත් නත්ති ගති බික්ඛූණං බික්ඛුණීණං උපාසකාණං උපාසිකාණං පංචමෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්යා වාසාය. දැන් මේකෙන් කියනවා යම්කිසි පුජ්‍යලයක අයංච පුද්ගලෝ පච්ඡන්ති මේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. පිරිමියෙක් හෝ ගැහණියෙක් වෙන්න පුළුවන්. මේ ප්‍රත්‍යන්ත දේශයක උපදිනවා නම් උපදී ඇතනම් ඔහු හෝ ඇය අවිඤ්ඤාතාරේසු මිලක්කේසු කියන්නේ මේ බුදුදහමේ සඳහන් වන මේ නැත්තම් මේ ගැඹුර නැත්තම් බුද්ධ ධර්මය එහෙම නැත්තම් මේ නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය දැනුම ඥානය ප්‍රඥාව ඔහු තුල නැහැ. ඒ වගේම ඔහු හෝ ඇය මිලෙච්චයි. දැන් ඒ නිසාම යත්ත නත්ති ගති බික්ඛූණං බික්ඛුණීණං උපාසකාණං උපාසිකාණං. දැන් මේම සූත්‍රයට අනුව අපිට පැහැදිලි වෙනවා භික්ෂුවක් හෝ භික්ෂුණී කෙනෙක් වෙන්න එහෙම නැත්නම් උපාසකයෙක් හෝ උපාසිකාවක් වෙන්න ඔබට මේ ගතියක් පිහිටන්න ඕනි. මෙන්න මේ ගතිය ඔබට පිහිටන්නේ නැහැ ඔබ ප්‍රත්‍යන්ත දේශයක උපදිනවා නම්. උපදිලා ඇතනම් එහෙමනම් ඔබ ඉපදලා තියෙන ප්‍රත්‍යන්ත දේශයක නම් අක්කනෝ අසමයෝ මේ කන සම්පත්තිය ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ ඒකට අසමර්ථයි. එම නිසාම ඔබට බ්‍රහ්මචර්යා වාසය බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න බෑ. දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ අක්කන සූත්‍රයට අනුව ප්‍රධාන වශයෙන්ම කියන්නේ මොකද්ද? ඔබ මජ්ක්‍ධිමස්තේසු ජනපදේසු ඉපදිලා නැත්තම් අපි සාමාන්‍ය වචනෙන් කතා කරන විදිහට මධ්‍යම ප්‍රදේශයේ ඉපදිලා නැත්තම් ඔබ ඉපදිලා තියෙන්නේ ප්‍රත්‍යන්ත දේශයක නම් ඔබට නිවන් ලබන්න අවශ්‍ය මේ කන සම්පත්තිය ඔබට ලැබෙන්නේ නැහැ. එම නිසා ඔබට නිවන් ලබා ගන්න බෑ කියන එක තමයි මේ සූත්‍රයේ අදහස. දැන් ගොඩක් වෙලාවට අපි ලංකාවේ ලියවිලා තියෙන ගොඩක් පොත්වල දැන් අපි ගත්තොත් එහෙම බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ බුදුන් වහන්සේ පිළිබඳ ලියලා තියෙන පොතේ පවා දැන් මධ්‍යම දේශයේ විදිහට මජ්ක්‍ධිමේසු ජනපදේසු විදිහට පෙන්වන්නේ ඉන්දියාව. හැම කෙනෙක්ම පෙන්වන්නේ ඉන්දියාව. එසේනම් එතකොට මධ්‍යම දේශයේ තියෙන ඉන්දියාවේ නම් අප ඉපදිලා තියෙන ලංකාවේ. එතකොට අපි අහලා තියෙනවා ඉතිහාසය ඉගෙන ගන්නකොට දැන් ඉන්දියාවේ දැන් අශෝක රජතුමා ධර්මාශෝක රජතුමා ප්‍රත්‍යන්ත දේශවලට තමයි මේ බුදුදහම ප්‍රචාරය කළේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේ බුදුදහම රැගෙන ආවේ මේ ප්‍රත්‍යන්ත දේශයකට. ඒතර අපි ඉන්නේ ප්‍රත්‍යන්ත දේශේ නම් ඒක පච්ඡන්ති මේසු ජනපදේසු නම් අපිට අක්කනෝ අසමයෝ ඒ කියන්නේ අපිට මේ කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. දැන් මෙන්න මේක මට විශේෂයෙන්ම විශාල ගැටලුවක්. ඒ කියන්නේ විසඳාගත නොහැකි ගැටලුවක්. දැන් මේ පිළිබඳව ඔබ දරන අදහස මොකද්ද? දැන් මෙම සූත්‍රයේ ඔබ විසින් අර්ථ නිරූපණය කරන්නේ කොහොමද? ඒ කියන්නේ වෙනත් අය කියන අයට වඩා ඔබ මේ පිළිබඳ ගැඹුරින් හිතලා මේ පිළිබඳ විමර්ශනාත්මකව බලලා මේකෙන් මේ ජනිත කරන දේ මේ අදහස මොකද්ද කියලා ඔබේ අදහස මේ කමෙන්ට් තීරුවේ දාන්න. එතකොට අපිට ඒව කියවලා මේ පිළිබඳ දැන් මම මේ අර්ථ නිරූපණය කරන ක්‍රමය වැරදි වෙන්න පුළුවන්. ඒක නිවැරදි කරන්න ඔබට පුළුවන්. එතකොට මේක ගැටලුවක්. මම හිතන්නේ මේ පිළිබඳව ඔබ මේ දක්වා ඔබගේ අවධානය යොමු කරලා නැති දෙයක් පිළිබඳව තමයි මම මේකෙන් මේ ඉදිරිපත් කරන්නේ. ඒතර මේක ඔබට මට වගේම මේක අහන අනිත් අයටත් මේ පිළිබඳ යම් කිසියට ගැටලුවක් තියෙනම් ඒ අයටත් මේ ඔබ දෙන කමෙන්ට් එක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ගැටලුව
දැන් මට මේක ගැටලුවක්. ඇත්තටම මේ ගැටලුව කොහොමද මම විසඳගන්නේ? මොකක්ද ගැටලුව? දැන් මෙම සූත්‍රයට අනුව නම් අපිට නිවන් ලබන්න මේ කන සම්පත්තිය අපිට තියෙන්න ඕනේ. මේ කන සම්පත්තිය තියෙන්නේ මජ්ක්‍ධිමේසු ජේසු ජනපදේසු උපදින අයට විතරයි. එතකොට ප්‍රත්‍යන්ත දේශයක උපදින අයට ඒ අය අකනවසමය. ඒ අයට කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. එසේනම් අපට දැන් අපි සිටින්නේ මේ ප්‍රත්‍යන්ත දේශයක නම් එතකොට මධ්‍යම දේශය නෙමෙයි නම් නැත්තම් මජ්ක්‍ධිමේසු ජනපදේසු නෙමෙයි නම් අප විසින් නිවන් අත්පත් කරගත්ත හැක්කේ කෙසේද?